Hi Soul family, welcome to my channel. මම අද කරන්න යන්නේ pick a card reading එකක්. Card number 1, 2, 3. ඒ වගේම crystals තියලා තියෙනවා. කැමති pile එකක් තෝරගෙන, කැමති card එකක් තෝරගෙන reading එක ගන්න. මේ card number 1, 2, 3. Hi, card number 1 තෝරගත්ත අයගේ messages මොනවාද කියලා බලමු අපි. මම ගත්තේ messages from the universe කියන deck එකේ. බලමු මොකද්ද message එක කියලා තියෙන. I need you to get excited again. I need you to remember you are not in this thing alone. I'm working on your challenges. I've already assigned angels to you, so let go and the stress and just trust me. I've got a pretty incredible ending in store. In fact, that's why you need to get excited again. Because the happy ending I have got coming is going to rock your world. ඉතින් ගොඩක් පොසිටිව් මැසේජ් එකක් යුනිවර්ස් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. යුනිවර්ස් එකෙන් ඇත්තටම පයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු අයට කියනවා I'm working on your challenges. කියන්නේ ඔයාලට තියෙන challenges මොනවාම හරි ජීවිතේ මොනවාම හරි තියෙන challenges වලට universe guide එක guidance ඒ කියන්නේ universe එක guide කරනවා කියලා කියනවා. ඒ වගේම universe එකෙන් angels ලව assign කරලා තියෙනවා කියනවා ඔයාලට උදව් කරන්න. universe එකේ guidance ඔයාලට ලැබෙනවා angels ලා උදව් කරනවා. ඒ නිසා ඔයාට මේකෙදි නම් මේ මැසේජ් එකේ කියන්නේ ඇත්තටම ඔයාට කිසිම challenge එකකට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඔයා බලාපොරොත්තු වෙන සතුට ඔයාට උදා වෙනවා කියන එක තමයි මේ මැසේජ් එකෙන් කියන්නේ. හරිම පොසිටිව් මැසේජ් එකක්. අපි බලමු ටැරෝ කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. මං ටැරෝ කාඩ් තුනකුයි අද මට හිතුණා bottom of the deck ගන්න ඕනේ කියලා. මට හිතුණා මට දැනුණ විදියට තමයි මම ගොඩක් වෙලාට රීඩින් කරන්නේ. ඒ නිසා අපි ටැරෝ කාඩ් තුනකුයි bottom of the deck එකයි deck කාඩ් එකයි බලමු. මේ pile number 1 අයගේ රීඩින් එක. Hangman. මොකක් හරි දෙයක ඔයාලා සිර වෙලා සිටිනවා. එහෙම නැත්තම් ඔයාලා මේ දෙයක හිර වෙලා ඉන්නවා හරි නැත්තම් ඔයාලා මේ ලෝකෙදියා වෙනස් විදිහකට බලන්න කියලා යුනිවර්ස් එක මට ගොඩක් වෙලාට හිතෙන්නේ යුනිවර්ස් එක ඔයාලට දෙනවා මැසේජ් එකක්. මේ ලෝකෙදියා මේ ඔයගොල්ලෝ කරන් යන වැඩ දිහා මේ ඒ කියන්නේ වෙනස් විදියකට ඔයාලා මොන හරි වැඩක් කරන් යනවා නම් ඒ වැඩේ දිහා ඒ කියන්නේ වැඩ අපි මොන හරි උදාහරණයක් විදිහට බිස්නස් එකක් කරගෙන යනවා. ඒකට අදාළ සමහර දේවල් දිහා වෙනස් විදියට බලන්න. කොහොමද ඉන්කම් එක ගොඩක් ජෙනරේට් කරන්නේ? එහෙම නැත්නම් මොන හරි ඔයගොල්ලෝ ප්‍රොඩක්ෂන් එකක් කරගෙන යනවා නම් ඒක වෙනස් විදියට කොහොමද කස්ටමර්ස්ලට දෙන්නේ සර්විස් එකක් නම් ක්ලයන්ට්ස්ලට දෙන්නේ ඒ විදියට වෙනස් විදියට ලෝකයේ දකින්න කියලා යුනිවර්ස් එක ගොඩක් වෙලාවට යුනිවර්ස් එක ගයිඩ් කරනවා. නැත්නම් ඒන්ජල්ස්ලා ඔයාලට හැම වෙලාවෙම උදව් කරනවා. ඔයගොල්ලෝ කරන දේ දිහා ටිකක් වෙනස් විදියට බලන්න කියන එක. දෙවෙනි කාඩ් එක ජජ්මන්ට් කාඩ් එකේනොත් මොකක් හරි තීරණයක් ඔයාලට ඊටමත් ළඟකදී මොන හරි තීරණයක් ගන්න වෙන සිටුේෂන් එකක් එන්න පුළුවන් කියන එක දැනෙනවා. ඒ වගේම මේජර් ආකාන දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ පළවෙනි සහ දෙවෙනි කාඩ් එකට. බලමු තුන්වෙනි කාඩ් එක. Nine of Wands එක නෙගටිව් කාඩ් එකක් නෙමේ. හැබැයි 9 of Wands වලදී අර ගොඩක් වැඩ කළ මහන්සි ගතියක්, ඒ කියන්නේ අපහසු ගතියක් ඔයාලට ඇති වෙන්න පුළුවන්. නමුත්
මේකෙදි කියනවා තව දුරටත් ඒ කියන්නේ තමන් කරන වැඩ අරවම් ඒවා ටික තව දුරටත් කරගෙන යන්න කියන එක තමයි තියෙන්නේ bottom of the deck. 6 of Pentacles. 6 of Pentacles වලින් කියනවා equal give and take කියලා. සමානාත්මතාවය කියන්නේ ඔගොල්ලෝ බලාපොරොත්තු වුණා නම් යම් දෙයක් ඒ බලාපොරොත්තු වුණ දේ ඔයාලට ලැබෙනවා. ඒ වගේම ඔයාලා දෙන විදියට ඔයාලට ලැබෙනවා සහ යම් දෙයක් ඔයාලට ලැබෙන්න නියමිතයි. ගොඩක් වෙලාවට යුනිවර්ස් එකේ දෙයක් වෙන්න පුළුවන්. යුනිවර්ස් එකෙන් ලැබෙන උදව්වක් වෙන්න පුළුවන් ඔයාලට ලැබෙන්නේ. මේකෙදි ඇත්තටම කියනවා ජජ්මන්ට් කාඩ් එකෙන් හැන්ග්මෑන් කාඩ් එකෙන් අර කිව්වා වගේම බලන්න ලෝකේ දිහා වෙනස් විදියට බලන්න. ඔගොල්ලෝ කරන් යන වැඩ දිහා නැත්නම් අපි තුමු උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් කරන කෙනෙක් නම් සමහරක් දේවල් මතක හිටින්නේ නැහැ එහෙම කියලා හිතනවා නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ ඒ දේවල් වෙනස් කරලා පාඩම් කරන විදිහ පාඩම් කරන ඒ කියන්නේ සමහරක් කෙනෙක්ට මම ඇත්තටම මගේ අත්දැකීම අනුව මම පොඩ්ඩක් හයියෙන් ශබ්ද නගලා පාඩම් කරාම තමයි මට මතක හිටින්නේ. හැබැයි මගේ සහෝදර සහෝදරී ඊට වඩා වෙනස්. ඒගොල්ලෝ වයිට් බෝඩ් එකේ ලියලා ඒ විදියට පාඩම් කරන නිසා පොඩ්ඩක් මොකක් හරි දෙයක ස්ටක් වෙලා ඉන්නවනේ, හිර වෙලා ඉන්නවනේ ඕනම දෙයක වෙන්න පුළුවන්. රැකියාවක, ව්‍යාපාරයක, අධ්‍යාපන කටයුතු වල එතකොට රිලේෂන්ෂිප් එකක වුණත් මේ හිර වෙලා ඉන්නවා නම් ඒක දිහා වෙනස් විදියට බලන්න, වෙනස් කෝණකින් බලන්න. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ යම් දෙයකට උත්තර හොයනවා නම් ඒකට වෙනස් උත්තරයක් ලැබෙන්න පුළුවන්. වෙනස් විදිහකට ඒ ප්‍රශ්නේ දිහා බැලුවම වෙනස් උත්තරයක් ලැබෙන්න පුළුවන්. එතකොට ජජ්මන්ට් කාඩ් එකෙන් කියන්නේ තීරණයක් ගන්න. ගොඩක් වෙලාවට තීරණයක් ලැබෙන්න හරි තීරණයක් ගන්න හරි ඉන්නවා කියන එක. එතකොට යම් කිසි තීරණයක් ලැබෙන්න පුළුවන් නැත්නම් ලැබෙන්න පුළුවන් තමන් ගන්න ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට මේ හැන්ග්මෑන් කියන එනර්ජි එකෙන් අයින් වෙලා පොඩ්ඩක් වෙනස් විදියට ලෝකේදියා ඒ කියන්නේ ස්ටක් එනර්ජි එකෙන් අයින් වෙලා බැලුවොත් සමහර වෙලාවට ඕගොල්ලන් ස්ටක් වෙලා තියෙන ප්‍රශ්නයකට උත්තර හොයාගන්න හම්බෙන්න පුළුවන්. ඩිසිෂන්ස් ගන්න ගොඩක් වෙලාවට හම්බෙන්න පුළුවන් වෙනස් විදියට බැලුවම. එතකොට 9 of Wands කාඩ් එකෙනුත් කියනවා ගොඩක් වෙලාවට 9 of Wands වලින් අර මේකේ ඔරිජිනල් කාඩ් එකේ තියෙන ටිකක් මහන්සි වෙච්ච චරිතයක් 9 of Wands. නමුත් මේක fiery energy එකක්. ගොඩක් වෙලාවට මට ගොඩක්ම fiery energies කිව්වම fiery ලග්න ටික මතක් වුණාට වැඩිපුරම මතක් වුණේ සිංහ ලග්නේ. එතකොට සිංහ ලග්නේ ලියෝ සෝඩියක් සයින් එක තියෙන කෙනෙක් මේකට ගොඩක් වෙලාට රෙසනේට් වෙන්න පුළුවන්. ලියෝ සෝඩියක් සයින් එක සිංහ ලග්නේ කෙනෙක් මේකට රෙසනේට් වෙන්න පුළුවන්. ඔයාලා දුක් වෙන්න එපා. මොකද අර 9 of Wands ඔරිජිනල් කාඩ් පැක් එකේ තියෙනවා මේ ගොඩක් වෙලාවට අර මහන්සි වෙච්ච චරිත කෙනෙක් වැඩ කරලා සටන් කරලා එහෙම මහන්සි වෙච්ච චරිතයක්. නමුත් මෙතනදී කියනවා තව දුරටත් තව ටිකක් අල්ලන් ඉන්න. තව දුරටත් තව ටික කාලයක් මේ ගැන අල්ලන් ඉන්න. සමහරකට මේ ස්ටක් හැන්ග්මෑන් කියන ස්ටක් එනර්ජි එකේ ඉන්න නිසා සමහරක් විට ඔයගලන්ට මහන්සි දැනෙන්න පුළුවන්. එකම දෙයක එකම විදියට එකම පැටර්න් එකට ජීවිතය යද්දී සමහරක් වෙලාවට සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න ඒ ප්‍රශ්න සමහරක් වෙලාවට තවත් ගැට ගැහෙනවා. ලියා ගන්න බැරි විදියට වෙනවා කියලා හිතෙන්නත් පුළුවන් ඔයාලට. ඒ නිසා ඒ එනර්ජි එක තව ටික කාලයක් ඉන්න යුනිවර්ස් එකේ උදව්වෙන් සමහරක් වෙලාවට ඔයාලට මම අර කිව්වා වගේ වෙනස් විදිහකට ඒ ප්‍රශ්න දිහා බලලා ගොඩක් වෙලාවට තීරණයක් ගන්න පුළුවන්. මේ 9 of Wands එනර්ජි එකෙනුත් අයින් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒ ගන්න තීරණයක් මත. bottom of the deck එකේ ආවේ 6 of Pentacles. 6 of
Pentacles කියන්නේ අර equal give and take කියලා. මෙයා දෙන දේ තමයි මෙයාට ලැබෙන්නේ. ඒ විදිහට තමයි මේ කාඩ් එකේ main meaning එක තියෙන්නේ. එතකොට equal give and take වලදී අර මට හිතෙනවා ගොඩක් වෙලාවට මේ දැන් මේ ඔයාලා මහන්සි වෙලා එකම දෙයක හිර වෙලා මහන්සි වෙලා ඉන්න තත්ත්වෙන් මේක සමහරක් විට ඔයාලගේ මහන්සියට නැත්තම් ඔයාලගේ කැපවීමට යුනිවර්ස් එකෙන් දෙන ත්‍යාගයක් වෙන්න පුළුවන්. ත්‍යාගයක් කියන්නේ මම කියන්නේ සමහර දේවල් ඕවර්නයිට් වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් සමහර දේවල් වලට ටිකක් කල් බලන් ඉන්න වෙනවා. නමුත් ටිකක් කල් බලන් හිටියට කමන්නේ යුනිවර්ස් එකෙන් හොඳ දෙයක් මේ ඔයාලට දෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. අපි බලමු මම හිතුවා tea leaf වලිනුත් එන මැසේජ් ටිකක් ගන්නාද බලමු tea leaf වලින් මොනවද කියන්නේ කියලා. මං tea leaf කාඩ් ටිකක් ගත්තා. අපි බලමු මොනවද. oh my god. tea leaf වලින් කියන්නේ කියලා jumping කාඩ් දෙකක් ආවා. මට තව කාඩ් එකක් ගන්න හිතෙනවා. ඒ නිසා අපි මුලින්ම එන කාඩ් එක ගමු. ලිලි මුලින්ම ආවේ ජම්පින් කාඩ් දෙකක් ආවා. අපි බලමු පළවෙනි කාඩ් එක තියෙන්නේ moon. changes in your life. changes in your life කියන කියන්නේ ගොඩක් වෙලාවට ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ දේවල් වෙනස් වෙවි යන්න පුළුවන්. ඔයාගේ මහන්සියට ඔයාලගේ කැපවීමට හරියන appreciation එකක් මේ ගොඩක් වෙලාවට තමන්ගේ මහන්සියට යුනිවර්ස් එකෙන් තෑග්ගක් තමන්ට ඒ දේවල් තමන් මහන්සි වෙන දේවල් ගොඩාක් මම කියන්නේ ළඟ අනාගතයේදී ඔයාලට ලැබෙන්න ඉඩ කඩ තියෙනවා. මේ මූන් කියන එනර්ජි කියන changes in your life කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට life එක change වෙවි යන මේ ටිකේ සමහරක් වෙලාවට ස්ටක් වෙලා මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඒ විදියට ඇති. ඒ නිසා ලයිෆ් එකේ ගොඩක් චේන්ජස් වෙවි යන කාලයක් කියලා තමයි pile number 1 select කරපාට කියන්න තියෙන්නේ. whale කියලා කියන great worry over nothing. අර මං කිව්වා වගේ මේ 9 of wands energy එකෙන් කියන්නේ තර පොඩ මහන්සි ගතියක්. ඒ කියන්නේ කොච්චරවත් වැඩ කරනවා ඒක හරියන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැත්තම් සමහරකට ඔයාලට කැමති දේවල් සිද්ධ වෙනවා ඇති ගොඩාක් පරක් වෙලා. නමුත් හැම වෙලාවෙම හිතන්න තමන්ට අවශ්‍ය දේවල් හරිම වෙලාවට තමන්ට ලැබෙන. යුනිවර්ස් එක හරිම වෙලාවට ඔයාලට ලබා දෙන්න කියලා. මේ වේල් කියන එනර්ජි එකනොත් කියන්නේ great worry over nothing කියලා. කියන්නේ worry වෙන්න දෙයක් නැහැ, දුක් වෙන්න දෙයක් නැහැ. කොච්චර මහන්සි වුණත් ඒ දේවල් වලට ප්‍රතිඵල තියෙනවා. ස්ටක් එනර්ජි එකක හිටියත් ඒ දේවල් වලට ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ කැපවීම ඒ වලට ප්‍රතිඵල තියෙනවා කියලා කියන්නේ. අපි බලමු තුන්වෙනි කාඩ් එක ලිලි spiritual love. සමහරක් අය මේ විදිහට ස්ටක් වෙලා ඉන්නේ සමහර බැඳීම් වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට බැඳීම් කිව්වම අර ආදරේ පැත්තෙන් එහෙම කියලා ඒ කියන්නේ girlfriend boyfriend husband wife එහෙමත් නෙමෙයි. සමහරක් වෙලාවට ළමයි වෙන්න පුළුවන්. බැඳීම් කිව්වම හැමදේම අම්මා තාත්තා දරුවෝ සහෝදර සහෝදරියෝ මොකද සමහර සහෝදර සහෝදරියෝ තමන්ගේ සහෝදර සහෝදරියෝ වයසට යනකම් බලා ගන්න අය ඉන්න පුළුවන් මේ විදියට. එතකොට ඒ බැඳීම් උනත් වෙන්න පුළුවන්. ඒ බැඳීම් එක්ක ටිකක් දුක් වෙවි ඉන්නවා නම් දුක් වෙන්න දෙයක් නැහැ. මේ ලිලි කියන්නේ spiritual love. කියන්නේ ඔයාලා මැනිෆෙස්ට් කරන හරි ප්‍රාර්ථනා කරන හරි ආදරයක් නැත්තම් ඔයගොල්ලෝ ආදරේ කරන දෙයක් ගොඩාක් ළඟ අනාගතයේදී ඔයාලට ලැබෙන්න නියමිතයි කියන එක තමයි
මේකෙන් පෙන්නුම් කරන මොකද මේ යුනිවර්ස් මැසේජ් එකෙනුත් කියන්නේ ආයෙත් ඕගොල්ලෝ මොන හරි දෙයක අපිතුම් කලින් හොඳට ජීවිතේ සතුටින් ගෙවාගෙන ඇවිල්ලා යම් තැනකදී හිරවීමක් වෙලා මහන්සි වෙලා යම් දෙයකින් එළියට එන්න නැත්නම් තීරණයක් ලබන්න ගොඩාක් කැපකිරීම කළා මහන්සිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල්දී ඒ කැපකිරීම මහන්සියට යුනිවර්ස් එකෙනුත් කියනවා අර අපි ඉංග්‍රීසි වලින් කියන your hard work pay off කියලා කියනවා. pay off කරනවා කියනවනේ. ඒ කියන්නේ මහන්සිලා වැඩ කරන එක කවදා හරි ප්‍රතිඵල ලැබෙනවා කියන එක කියනවා. ඒ නිසා මං හිතනවා ස්ටක් වෙලා ඉන්න එනර්ජි එකකින් ඉක්මනින්ම ඔයාලට නිදහස් වෙන්න ලැබෙනවා කියලා. මං ඒන්ජල් මැසේජස් උත් බලන්න කියලා හිතුවා. අපි බලමු ඒන්ජල්ස්ලා මොනවද කියන්නේ කියලා. මොකද ස්පෙෂලි මේ ෆයිල් එකේ ඒන්ජල්ස් යුනිවර්ස් එක කියන නිසා ඒන්ජල්ස්ලා ආට ගයිඩ් කරනවා කියන නිසා අපි බලමු ඒන්ජල් මැසේජස් මොනවද කියලා. ඒන්ජල් මැසේජ් එක කියනවා රොමැන්ස් කියලා. මෙතන ස්පිරිචුවල් ලව් එකකුත් තියෙන නිසා සමහරක් වෙලාවට දැන් රොමැන්ස් කියලා තාව නිසා මට හිතෙනවා සමහරක් අය බැඳීම් නිසාම ස්ටක් වෙලා දුක් විඳින එහෙම නැත්නම් බැඳීම් නිසා හරිම මහන්සි තෙහෙට්ටුවක් මහන්සි බැඳීම් නිසාම කරදර විඳින මහන්සි වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. එතකොට මම හිතනවා ඒ අනවශ්‍ය බැඳීම් හරි අනවශ්‍ය කරදර වලින් ඉක්මනින්ම ඔයාලට නිදහස් වෙන්න ලැබෙයි කියලා මේ ඇවිල්ලා තියෙන එනර්ජි එක බැලුවම කාඩ්ස් ඒවා ඒ එනර්ජි එක බැලුවම මේ මූන් එනර්ජි එකනොත් කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් වෙවි යනවා කියන එකනේ. එතකොට ලයිෆ් එකේ දේවල් ගොඩක් වෙලාට ඔයාලට මැනිෆෙස්ට් කරන්න පුළුවන්, ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ලයිෆ් එකේ දේවල් ටික හොඳ විදියට වෙනස් වෙන්න කියන එක මමත් ප්‍රාර්ථනා කරනවා. පයිල් 1 තෝරපු අයගේ ලයිෆ් එක මොන හරි ස්ටක් එනර්ජි එකක තීරණ ගන්න බැරුව එහෙම ඉන්නවනම් ඉක්මනින්ම ඒ දේවල් වලට විසඳුම් ලැබෙන්න ඉක්මනින්ම ඔයාලා මොන හරි ස්ටක් වෙලා ඉන්නවනම් තීරණ ගන්න බැරුව ඉන්නවනම් ස්ටක් වෙලා ඉන්න එනර්ජි එකේ ඉක්මනටම අයින් වෙලා ඉක්මනින් තීරණයක් ගන්න. හොඳ තීරණයක් ගන්න පුළුවන් වෙයි. සමහරක් වෙලාවට පොඩ්ඩක් ඉවසීම කියන එකෙන් ඉවසීමෙන් හිටියට කමක් නැහැ. නමුත් හරි වෙලාවට හරි තීරණය ගන්න. Thank you very much. Hi pile number 2 ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරා නම් අපි බලමු යුනිවර්ස් එකේ මේ මම ඔරකල් ඩෙක් එක messages from the universe කියන ඔරකල් ඩෙක් එකෙන් ගත්තේ මොකද්ද ඔයාලට තියෙන මැසේජ් එක කියලා බලමු. ෆයිල් නම්බර් 2. One day when you least expect it, you are going to crash into someone who is going to be so soft and gentle with your heart, and you are going to be so glad that you kept it open. You are going to be so glad that you choose to believe it deserved more. මේකෙන් කියනවා ඔයාලා යම් දෙයක් අර අපි කියන්නේ සමහර දේවල් අපිට ලැබෙන්නේ විශේෂයෙන්ම යුනිවර්ස් එකත් එක්ක ගනුදෙනු කරන අය, යුනිවර්ස් එක විශ්වාස කරන අය, ඩිවයින් ටයිමින් ඩිවයින් එක විශ්වාස කරන අය, කර්මය විශ්වාස කරන අය හැම වෙලාවෙම මෙතන අර අපි හැම වෙලාවෙම කියන ඔයාලට යම් හොඳ දේවල් ලැබෙන ඔයාලා අඩුවෙන්ම බලාපොරොත්තු වෙන දේවල් තමයි සමහරක් වෙලාවට අර අපි කියන්නේ අපි කවදාවත් හිතපු නැති දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ හිතපු නැති දේවල් කියන්නේ ඔයාලා අඩුවෙන් ඒ දේවල් ගැන බලාපොරොත්තු වෙන. හැබැයි ඒ දේවල් හොඳ විදියට හොඳ හරිම වෙලාවට හරිම විදියට ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යුනිවර්ස් එකේ මැසේජ් එකෙන් කියන්නේ අර සමහර දේවල් වලට ගොඩක් ඇලී ගලී ඉන්න එපා. තමන්ගේ දිනදා ජීවිතේ සිදුවෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න. යම්කිසි දෙයක් ඕනාවට වඩා ඇලුනොත් ඒ දේවල් වලින් ඈත් වෙනවා. මොකද ඒතන අර පොඩ්ඩක්
තණ්හාව කියන එක ගොඩ නැගෙන්නේ එහෙම කියලා කියනවා. ඒ නිසා ඒ දේවල් ඕනාට වඩා යම් දෙයකට තණ්හාව කියන්නේ ඉතින් අපි ඕනම දෙයකට ආසයි ඒ දේවල් ලැබෙනවා නම් ආසයි හොඳම ජීවිතයක් ගත කරන්න කවුරුත් ආසයි ඒක හරි. නමුත් සමහර දේවල් අර හිතින් ගොඩ බැඳිලා තියෙන දේවල් මට මේ විදියට මේකම වෙන්න ඕනේ කියන බැඳීම හිතින් බැඳිලා තියෙන දේ අතාරින්න. එතකොට ගොඩක් වෙලාවට යුනිවර්ස් එක ඔයාලට හොඳම දේවල් තෑගි කරනවා. ඔයාලා අඩුවෙන්ම බලාපොරොත්තු වෙන වෙලාවට. එතකොට මේක කියනවා එතකොට ඔයාලට හිතෙයි ඔයා ඒ දේ අඩුවෙන් බලාපොරොත්තු වෙන එක හොඳයි. ඒ දේ ඔයාලා අර let go කියන්නේ අතහැරලා දාපු එක හොඳයි. අතහැරලා දානවා කියන්නේ මම කියන්නේ මේ සම්පූර්ණයෙන් අතහැරලා දාලා මේ තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් අර කැප වෙන්න එපා එහෙම කියන එක නෙමෙයි. අර නමුත් ඒ ගැන තියෙන බැඳීම ඒ වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඒ ගැන තියෙන බැඳීම මේ වෙලාවට මට මේ දේ ලැබෙන්න ඕන කියන දේ පොඩ්ඩක් අතහැරලා දාලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ආගේ මහන්සිය ප්‍රතිඵල හම්බ වෙනවා වගේම යුනිවර්ස් එක ගිෆ්ට් කරනවා. ඔයා ඒ දේවල් අඩුවෙන් බලාපොරොත්තු වුණාම සහ එතකොට ඔයාට සතුට දෙගුණ තෙගුණ වෙලා මේ ගැන මේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් වලට සතුට කියන්නේ අඩුවෙන් බලාපොරොත්තු වුණාම ඒ දේවල් වලට වැඩියෙන් සතුට වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ දේවල් හිතින් අතහැරලා නමුත් පොඩ්ඩක් ඒ ගැන ඕපන් ඉන්න. ඕපන් ඉඳලා හිතින් අතහැරලා හරි මට මේ දේවල් මම මේ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. මම මේ දේවල් ලැබීමට සුදුසුයි. මං ඒ වෙනුවෙන් හරි යුනිවර්ස් එකට බාර දීලා මගේ වැඩ කොටස ඉවරයි. යුනිවර්ස් එකේ වැඩ කොටස ඉතුරු වැඩ කොටස යුනිවර්ස් එකට කරන්න දීලා ඒ දේවල් අතහැරලා ඉන්න සමහර මැටීරියල් දේවල් තියෙනවා මේ කියන්නේ අපි කරලා එතනින් එහාට අපේ කන්ට්‍රෝල් එකේ නැහැ දේවල්. එහෙම තියෙනවනේ. සමහර දේවල් සමහර තීරණ උනත් අපි සමහරක් වෙලාවට 190ක් තීරණ ගන්නවා. හැබැයි ඉතුරු 10 අපිට කන්ට්‍රෝල් එකේ නැහැ. 90ක් අපි ගන්න තීරණවල මේ අපිට තීරණ ගන්න පුළුවන්. අපි තුමු 90ක් ප්‍රතිශතයක් අපිට තීරණ ගන්න පුළුවන්. හැබැයි ඉතුරු 10 අපිට කන්ට්‍රෝල් නැහැ. හැබැයි ඔයාගේ තීරණය ඒ තීරණයට හරිම අපි තුමු ඔයාගේ තීරණය හරියටම හරියන්නේ අර ඉතුරු 10ත් ගැලපුණාම. හැබැයි ඒක ගැලපෙන්න නම් ඔයා ඔයාගේ 90 කරලා ඉතුරු 10 යුනිවර්ස් එකට කරන්න දෙන්න. හයරොෆන්ට් එක ඇවිල්ලා තියෙනවා. හයරොෆන්ට් කියන්නේ තාම හොඳ කාඩ් එකක්. මෙතන ඇති සමහරක් අය සයිකික් කට්ටිය ඇති සයිකික් පණිවිඩ ලැබෙන කට්ටිය ඇති. එතකොට ටැරෝ රීඩර්ස්ලා වෙන්න පුළුවන් කට්ටිය ඒ වගේ ඇති. ඒ නිසා මේක හොඳ පණිවිඩයක්. ජම්පින් කාඩ් එක ආවද හයරොෆන්ට් කියලා. මං කාඩ්ස් 3ක් ගන්නවා. මම ෆයිල් නම්බර් 1 වලටත් කිව්වා. මං කාඩ්ස් 3ක් ගන්නවා. පික් කරනවා ජම්පින් කාඩ් එකත් එක්කම. ඉතුරු කාඩ් එක මම bottom of the deck ගන්න. 8 of cups. Let go. මෙතනදී ඇත්තටම හයරොෆන්ට්ත් ඇවිල්ලා තියෙන නිසා හයරොෆන්ට් කියන්නේ නම් ගොඩක් වෙලාවට අර බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඉන්ටියුෂන් පවර් එකක් තියෙන කෙනෙක්, බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක්. King of Wands උත් ඇවිල්ලා තියෙනවා. King of Wands ආව නිසා අර authority එක පැත්තේ යම් කිසි දෙයක් පටන් ගැනීමට authority එක පැත්තෙන්. එතකොට අර තීරණ ගැනීම කියන එක සාමාන්‍යයෙන් කින් කෙනෙක් කියන්නේ අර තමන් ළඟට ගොඩාක් දේවල් ලං කරගෙන ඉන්න කෙනෙක්. නමුත් King of Wands හරි තීරණ හරි වෙලාවට ගත්තම ගොඩක් වෙලාවට අර මෙතන මැසේජ් එකේ කියන වගේම අර ඔයාට යම් හරිම හරිම වෙලාවට ගත්තම මේ මැසේජ් එකේ කියන වගේම ඔයාට ඒ දේවල් හොඳින් කරගෙන යන්න පුළුවන්. අර
සතුට වැඩිපුරත් එක්ක. දැන් මෙතන 5 of pentacles ඇවිල්ලා තියෙන කෙනුත් කියන්නේ ගොඩක් වෙලාවට financially stuck වෙලා ඉන්න ගතියක් තියෙන. සමහරකට මේවා ගොඩක් අල්ලන් ඉන්නේ financial දෙයක් වෙන්න පුළුවන්. financially ඔයාලට money energy එක නැහැ ඒ වගේ මොන හරි කියන්න පුළුවන්. නමුත් මෙතනදී මෙතන මේ අවසානයේට කියනවනේ ඔයා ගොඩක් සතුටු වෙයි ඔයා මේ දේ අතහැරියගෙන. ඒ කියන්නේ ඔයාලා financially stuck වෙලා ඉන්නවනම්. එහෙම නැත්නම් financially ඒ කියන්නේ ඔයාලා financially stuck වෙලත් නැහැ. හැබැයි ඒ ගැන හිතනවා. දැන් අපි මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. මගේ ළඟ තියෙන රුපියල් 1000යි. අයියෝ මේ රුපියල් 1000 හෙට වෙද්දි මම මේ දේවල් කරන්න ඕනේ. මේ දේවල් ගන්න ඕනේ. මේ බඩු ටික ගන්න ඕනේ. හෙට වෙද්දි මේ රුපියල් 1000 නැති වෙනවා. එතකොට මොකද මං කරන්නේ? ඊළඟ දවසේ මොනවද කරන්නේ? එහෙම කියලා අර ඒ හිතන සමහරකට ඒ රුපියල් 1000 මම මේ උදාහරණයක් විදිහට කියන්නේ රුපියල් 1000 සමහරකට ඔයාලට දවස් 2-3කට මොන හරි කරගන්න ඇති. අපි තමු traveling කියලා. traveling වැඩට යන්න එන්න මොන හරි කියලා හිතමු. ඒ සල්ලි ටික ඇති. නමුත් ඔයාගේ හිතින් හිතා ගන්නවා ඔයාට සල්ලි නැහැ. ඔයාට සල්ලි නැහැ කියන එක. දැන් මේ king of wands energy කෙනුත් කියන්නේ මේ දේවල් king කෙනෙක් කියන්නේ මේ ගොඩක් දේවල් ගැන දුක් වෙවි ඉන්නේ නැහනේ. සමහර දේවල් තීන්දුව తీරන ගනිද්දි හරිම අර රළු විදියට තීන්දුව తీරන ගන්න. එතකොට king කෙනෙක් කියන්නේ ගොඩක්ම abundant කෙනෙක්. ගොඩක් දේවල් තියෙන කෙනෙක්. එතකොට මේ lack energy එකේ හිටියාම මේ king of wands කියන ඔය යම් කිසි දෙයක් පටන් ගන්නවා නැත්නම් මේ hierophant psychic ability ඒ දේවල් ඉදිරියට එන්නේ නැහැ මේ lack energy වල හිටියාම. එතකොට 8 of cups වලිනුත් කියන්නේ යම් කිසි දෙයක් අතහැරලා යනවා කියන එක. එතකොට ගොඩක් වෙලාවට ඔයාට කියන්නේ මේ financial පිළිබඳව හරි කුමන හෝ දෙයක් පිළිබඳව තියෙන මානසිකත්වය කියන්නේ මෙතන ස්ටක් වෙලා ඉන්න එක අතාරින්න කියලා තමයි කියන්නේ ගොඩක් වෙලාවට. මේ financially ඒ කියන්නේ ඔයාලට මෙතන pentacles කියලා කියන්නේ ගොඩක් money energy එක. ඔයාලට financially දේවල් ඇති. හැබැයි ඔයාලා ඒ දේවල් නෑ කියලා හිතනවා. මෙතන සමහර කලාට කියන්නේ when you least expect කියලා කියනවනේ. ඒ කියන්නේ ඔයා අඩුවෙන්ම බලාපොරොත්තු වෙන විදියට තමයි. ඒ කියන්නේ අඩුවෙන් බලාපොරොත්තු වෙනවා කියන්නේ මෙතන නෑ කියන එක නැතුව ඒ අවශ්‍ය දේවල් කරලා අවශ්‍ය ව්‍යාපාර කටයුතු අවශ්‍ය රැකියාවන් හරි විදියට කරලා ආයෝජන හරි විදියට කරලා මේ දේවල් වලින් ගොඩ යන්න පුළුවන්. සහ මේ lack අර අපි කියනවා මට හැම වෙලාවෙම නෑ කියන මානසිකත්වය අතාරින්න කියන එක තමයි තියෙන්නේ. මට මෙතන ගොඩම දැන් 8 of cups කියන්නේ යම් කිසි දෙයක් අතහැරලා දාන්නේ. මේ පේනවනේ මේ ඉන්න පුද්ගලයා අපිට ඒ කියන්නේ ඒ පැත්තට යනවා කියන එක. පිටුපස්සේ හැරිලා යනවා යම් කිසි දෙයක්. මේ cups ටික අතහැරලා දාලා යනවා කියන එක තමයි 8 of cups කියන්නේ. එතකොට මෙතන ගොඩක්ම තියෙන්නේ මේ lack of financial වෙන්න පුළුවන් මොන හරි මොකක් හරි හිතනවා නම් තමන්ට නෑ බෑ එහෙම කියන මානසිකත්වයෙන් මිදෙන්න සහ මේ ගැන වැඩිපුර හිතන්න එපා. financially වැඩිපුර හිතන්න මේ king of wands ඇවිල්ලා තියෙනවා. king කෙනෙක් කියන්නේ අනික දැන් මේ king of wands ලස්සන ආසනයක එහෙම ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ට දේවල් තියෙනවා. හැබැයි මේ hierophant උනත් බලන්න psychic. දැන් අපි ගත්තොත් hierophant කියන්නේ spiritual කෙනෙක්. hierophant ගත්තම spiritual කෙනෙක්. king කෙනෙක් ගත්තම material abundant කෙනෙක්. එතකොට මේ දෙකම තියෙද්දි යම් කිසි නැති දෙයක් ගැන හිතුවොත් නැති දෙයක් ගැන හිත ඉන්නවා. එතකොට ඒ ගැනම හිත ඉඳලා ඒ වලට ඔයාලා අර අපි කියනවා ඒවා બ્લોක් කරගන්නවා කියලා. එනර්ජි money energy වෙන්න පුළුවන්. ඒ දේවල් બ્લોක් කරගන්නවා කියලා කියනවා. එකම දෙයක් ගැන අර නැති මානසිකත්වයෙන් තමන්ට තියෙන විදියට නෙමෙයි නැති විදියට නැති තමන්ට නෑ කියන මානසිකත්වයෙන් ඉඳලා මේ තියෙන දේවල් නැති කරගන්න. ඒ කියන්නේ නැති කරගන්නවා කියන්නේ අර දෙයක් બ્લોක් කරගන්න අනිත් හොඳ පොසිටිව් එනර්ජීස් ටික બ્લોක් කරගන්න. ඉතින් ඒ මානසිකත්වයෙන් මිදෙන්න කියලා තමයි මේ කාඩ්ස් ටිකෙන් මට දැනෙන්නේ. අපි බලමු tea leaves. tea leaves
හිතුවා මේකට පාවිච්චි කරනවා කියලා මේ රීඩින් එකට. අපි බලමු tea leaves. tea leaves වැඩිපුර ආවා. මට හිතෙනවා මෙතනින් අපි 4ක් සිලෙක්ට් කරමු. moon. හරිම පුදුමයි මේ moon කියන tea leaf එක pile number 1 වලටත් ආවා. ඔයාලට pile number 1 උත් resonate වෙන්න පුළුවන්. ඒ නිසා ඒක message එකක් බලන්න. මේකේ තියෙනවා changes in your life කියලා. කියන්නේ pile number 2 අයගේ life එක ගොඩක් වෙලාවට change වෙන්න ඉඩකඩ තියෙනවා. අපි බලමු තව කාඩ් එකක්. forest. muddled unclear thinking. සමහරක් විට මෙතන unclear thinking කියලා කියනවා මේ දැන් මේ king of wands කියන්නේ යම්කිසි authority එක යම්කිසි පටන් ගැනීමක් පටන් ගැනීමක් කියන්නේ අර ව්‍යාපාරයක් වගේ දෙයක් පවත්වාගෙන යනකොට යම්කිසි කොහොමද කියන්නේ ව්‍යාපාරයක් එහෙම බිස්නස් එකක් හරි රැකියාවක් හරි කරද්දී කෙනෙක් කියන්නේ ඉහළ high authority තියෙන කෙනෙක්. ඉතින් unclear thinking කියන්නේ සමහරක් විට මේ එකම දෙයක් ගැන හිත ඉඳලා ආට මේ සමහරක් වෙලාවට පැටලිලා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තෝරා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. මොනවද මේ වෙන්නේ? මේ දේවල් කොහොමද කරන්නේ? ඒ විදිහට හිතන්න පුළුවන්. ඒ නිසා hierophant ඇවිල්ලා තියෙන නිසා මට හිතෙනවා ගොඩක් වෙලාවට ඔයාලගේ intuition එකට පොඩ්ඩක් අහුම්කම් දුන්නා නම් හොඳයි. intuition power එකට hierophant ඇවිල්ලා තියෙන නිසා මේ unclear මොන හරි තියෙනවා නෝ. whale. great worry over nothing. හරියටම 5 of pentacles කියන කාඩ් එකේ යටින්ම ආවා. ඒ කියන්නේ ඔයා මේ මොන හරි මානසිකත්වයකින් ඔයාලා මේ 5 of pentacles කියන්නේ අර කිසිම දෙයක් නෑ බෑ ෆයිනෑන්ෂියල් ගැන දුක් වෙනවා කියන එක. එතකොට මෙතනින් කියනවා great worry over nothing. ඒ කියන්නේ ඔයාලා දුක් වෙන්නේ ඒ කියන්නේ හරි දෙයක්කට නෙමෙයි. oh my god lily. මේ moon whale lily කියන කාඩ් ටික file number 1 වලට ආවා. ඔයාලට resonate වෙන විදිහට ගන්න. මම දැන් moon card එක ආව, forest ආව, whale ආව නිසා තමයි මම ආයෙත් මෙහෙම මේ cards ටික shuffle කරේ. නමුත් ආයෙත් මට lily කියන card එකමයි ආවේ. ඉතින් ඒකට මොනාරි හේතුවක් ඇති. මේ spiritual love කියලාත් කියනවා. සමහරක් වෙලාවට ඔයාලා මේ ඔයාලා manifest කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ඔයාලා ඒ දේවල් හරියට manifest කරා නම් හොඳයි කියලා මට මේකෙදි හිතෙනවා. මොකද ඔයාලා සමහරක් වෙලාවට යම් කිසි දෙයක් මේක මං 5 of pentacles නිසා financial කියලා ගත්තට යම් කිසි දෙයක් මත ඔයාලා කියන්නේ ෆයිනෑන්ෂල් පැත්ත විතරක් නෙමෙයි ජීවිතේ ඕනෑම එක දැන් මේක පොදු රීඩින් එක ගන්න එක එක්කෙනාගේ ජීවිතවල එක එක ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඔයාලා එක විදියට ඒ කියන්නේ ඔයාලට රෙසනේට් වෙන විදියට තමයි මේක බාර ගන්න ඕනේ. කවුරු හරි කෙනෙක් මුදල් සම්බන්ධයෙන් දුක් වෙන වෙද්දි තව කෙනෙක් ආදරය සම්බන්ධයෙන් දුක් වෙන්න පුළුවන්. තව කෙනෙක් අපි ආදරය කියලා ගත්තම සමහරක් වෙලාවට හස්බන්ඩ් වයිෆ්ගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ආදරයට වඩා තව කෙනෙක් ඉන්න පුළුවන් මානසිකව අම්මා තාත්තගේ ආදරයට. අම්මා තාත්තා නැති මනුස්සයෙක් බලන්න. එතකොට අම්මා තාත්තගේ ආදරය වෙනුවෙන් ඉන්න පුළුවන්. ඒ නිසා මේක නිකන් දුක් වෙවි එකම තැන හිර වෙලා ඉන්න නැතුව ඒ මානසිකත්වයෙන් මිදිලා තමන්ගේ වැඩ ටික කරන්න කියලා තමයි මෙතනින් කියන්නේ. මේ spiritual and material. Hierophant and King of Wands වල තියෙන spiritual and material world එකේ වැඩ ටික කරන් යන මේ lack of මේක තමන්ට නෑ බෑ කියන මානසිකත්වයෙන් මිදිලා. එතකොට මේකෙන් කියන ඔයාලගේ ජීවිත changes වෙන්න තියෙනවා. unclear තැන් තිබ්බොත් ගොඩක් වෙලාවට hierophant වල තියෙන නිසා meditation වගේ දෙයක් කරලා පොඩක් unclear තැන් තියෙනවා නම් ඒ දේවල් පොඩක් clear කරගන්න. එහෙම නැති වුණොත් counselor තමන්ට
ඒ කියන්නේ හිතා ගන්නම බැරි හොයා ගන්නම බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර හොයා ගන්නම බැරි ගොඩක් ඊට වඩා දැනුම තියෙන කෙනෙක්ව හම් වෙලා ඒ දේවල් කරගන්න මොනවා නැති වුණොත් යුනිවර්ස් එකෙනුත් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා ඔයාලා මේ මානසිකත්වයෙන් මිදලා ඔයාලගේ වැඩ ටික කරන් යන්න when you least expect it you are going to have it මම angel message එකකුත් ගන්නවා කාද කියලා බලමු angels ලාගෙන් දෙන message එක ඔයාලට මට හරිම පුදුමයි තාමත් මේ කාඩ් තුන ෆයිල් නම්බර් 1 වලදී මට මතක විදිහට මම කාඩ් 3යි ගත්තේ ටී ලීෆ් 3යි ගත්තේ ඒකෙදි මූන් වේල් ලිලි කියන එක කාඩ් 3 ආවා මම මේකදී කාඩ් 4ක් සිලෙක්ට් කරා ගොඩක් ජම්පින් කාඩ් එක ගොඩක් වැටුණ නිසා නමුත් අන්තිමට ඒ මැසේජ් තුනම ඇවිල්ලා තිනවා අපි බලමු ඒන්ජල් මැසේජස් කොහොමද කියලා angels ලාගේ message එක එනවා reconsider. ඔයාලා මොන හරි දෙයක් විශ්වාසෙහි කියන්නේ විශ්වාස කරන් ඉන්න දෙයක් වුණත් ඔයගොල්ලෝ කරන් යන දෙයක් වුණත් නැත්නම් හදිස්සිය ගන්න තීරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මං කියනවා වගේ මේ දේ මට නෑ බෑ එහෙම කියලා අපි තුමු යම් දෙයක් ඔයාට නැහැ. ඒ නිසා අනාගතේ වෙනුවෙන් තීරණයක් ගන්න නැතුව ඉන්න පුළුවන්. අපි තුමු ඉගෙන අපි සාමාන්‍යයෙන් අපිටම කෝස් එකක් කරන්න කෙනෙක්ට සල්ලි නැහැ කියලා එතකොට ටිකක් සල්ලි හොයන්න පුළුවන් මාර්ග හරි විදියට බලන්න නැතුව කෙනෙක් හිතන්න පුළුවන් මට සල්ලි නැහැ මම මේ කෝස් එක කරන්න එහෙම නිසා ඒ නිසා රීකන්සිඩර් කියලා එනවා ඉදිරිය කියන්නේ ඔයාලගේ ගත්ත තීරණ හරි ඉක්මනින් ගන්න ඉන්න තීරණ හරි ඒ දේවල් ටිකක් රීකන්සිඩර් මේ නැවත හිතා බලන්න ඉක්මන් තීරණ නොගෙන ටිකක් හිතලා බලන්න මොනවාද කරන්න ඕනේ තමන් යන්න ඕනේ මාර්ගය මොකක්ද එහෙම කියලා හිතලා බලන්න කියලා තමයි angels ලාගේ message එක එන්නේ. එහෙනම් reading එක ගත්තට thank you. hi file number 3 all select කරේ මේ number 3 file එක නම් සහ මේ crystal එක නම් මේ reading එක ඔයාලට. අපි බලමු universe එකේ message එක මොකක්ද කියලා ඔයාලට දෙනවා. Things are going to be turned in your favor. People that were against you all of a sudden will be for you. Ideas, creativity, promotion, contracts are going to come into your hands. Making කියන්නේ හැමදේම ඔයාලගේ වාසියට දේවල් හැමදේම සිදු වෙනවා කියන එක කියන්නේ යුනිවර්ස් එකෙන් මැසේජ් එක දෙනවා. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත අයට ඔයාලගේ වාසියට ඔයාලට සුබදායක විදියට සතුටුදායක වෙන විදියට දේවල් වෙනස් වෙනවා කියන එක කියනවා මෙතන කියනවා ඔයාලට තරහකාරී හරි අපිට ඔෆිස් එකක හරි ටිකක් against එකට කෙනෙක් හිටියා නම් නැත්නම් දේවල් against එක සිදු වෙමින් පැවතුනා නම් ඒ දේවල් ඔයාලගේ යහපත වෙනුවෙන් ඔයාලට සතුටුදායක වෙන විදියට වෙනස් වෙනවා කියන එක යුනිවර්ස් එකෙන් මැසේජ් එක දෙනවා. අපි බලමු ටැරෝ කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. දෙන පණිවිඩ මොනවද කියලා. ඒ වගේම තමයි මම ටැරෝ කාඩ්ස් 3ක් පික් කරනවා. කාඩ්ස් 3ක් පික් කරනවා. ඒ වගේ මට අද හිතුණා අනිත් ෆයිල් දෙකටත් මම මේ විදියටමයි කරේ. bottom of the deck ගන්න ඕනේ කියලා අද මට හිතුණා. ඒ නිසා කාඩ් 3ක් අපි පික් කරලා මට මේ කාඩ් එක පොඩ්ඩක් මට මගේ අවධානය ගියා. ඒ නිසා මම ඒක පික් කරනවා. තව කාඩ් 3ක් දෙකක් පික් කරලා ඊට පස්සේ bottom of the deck එක ගමු. page of wands ඇවිල්ලා තියෙන්නේ 8 of wands උත් තියෙනවා. මට ඒකටත් පොඩ්ඩක් maybe එකක් ගමු. මොකද මම ඉස්සෙල්ලත් කාඩ් 3ක් පික් කරනවා bottom of the deck එකත් එක්ක කියලා. ඒ නිසා මේ කාඩ් එක
Ace of Wands. ගොඩක් Wands energy තියෙනවා. Wands කියන්නේ පොඩක් fire signs. ඒ කියන්නේ කවුද ධනු ලග්නය අය, එතකොට සිංහ ලග්නය අය, තව එක ලග්නයක් තියෙනවා මට හරියට මතක නැහැ. ඒ ලග්න තුනේ එකක් මේ Wands. Ace of Wands, Four of Wands, Eight of Wands, Page of Wands. හරිම fiery energy එකක් තියෙන්නේ. Death card එකත් ඇවිල්ලා තියෙනවා. Ace of Wands. Ace of Wands කියන්නේ දැන් death card එක ගත්තොත් death card එකනොත් කියන්නේ death and rebirth කියන එක. death කියලා කිව්වට මෙතන death and rebirth යම් කිසි දෙයක් අවසාන වෙලා යම් කිසි දෙයක ආරම්භයක් වෙන. එතකොට Ace of Wands කියන්නේ යම් කිසි දෙයක ආරම්භයක්. ගොඩාක් Ace of Wands කියන්නේ ගොඩාක් දුරට රිලේෂන්ෂිප් පැත්තෙන් සමහරක් වෙලාවට ආරම්භයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රැකියාව, අධ්‍යාපන කටයුතු ඒ විදිහේ යම් කිසි දෙයක නව ආරම්භයක්. ඒක හැබැයි යම් කිසි දෙයක අවසානයකින් පස්සේ වෙන ආරම්භයක් කියලා තමයි මට හිතෙන්නේ. මෙතන Four of Wands උත් ඇවිල්ලා තියෙන නිසා ඒක සෙලිබ්‍රේෂන් එකක්. මැරේජ් කාඩ් එකක් විදිහටත් අපි ගන්නවා. ඒක සෙලිබ්‍රේෂන් එකක්. යම් කිසි දෙයක සම්පූර්ණම, ඒ කියන්නේ ඩෙත් කියන්නේ අපි කවුරුත් දන්නවනේ ඩෙත් කියන්නේ යම් කිසි දෙයක අවසානය කියලා. එතනින් එහාට ඒ දේ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ තිබ්බ දෙයි පැවැත්මක් නැහැ. අලුතෙන් ඉපදින දෙයි පැවැත්මක් තමයි තින්. දැන් මේ Page of Wands උත් page කියන්නේ අලුත් අපි සිංහලෙන් කියන්නේ නව පිටුවක් පෙරලෙනවා ජීවිතේ එහෙම කියලා. එතකොට අර අපි කතාවට කියනවානේ නව පිටුවක් ජීවිතේ පෙරලෙනවා ඒ විදිහට කියන එක. මේ Page of Wands, Ace of Wands වලින් ඒ දෙකෙන්ම කියන්නේ නව ආරම්භය. ඕනම දෙයක ඔයාලා බලාපොරොත්තු වෙන ඕනම දෙයක නව ආරම්භයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ආරම්භ වෙන්නේ යම් කිසි දෙයක් අවසාන වීම. සම්පූර්ණයෙන්ම ඩෙත් කියන්නේ එතනින් පස්සේ කිසිම දෙයක පැවැත්මක් නැහැනේ. යම් කිසි දෙයක් මිය ගියාට පස්සේ යම් කිසි පුද්ගලෙක් යම් කිසි දෙයක් අපිටම දෙයක් කැඩුන බිඳුනට පස්සේ වුණත් කිසි දෙයක පැවැත්මක් නැහැනේ. එතකොට ඒ යම් කිසි දෙයක තිබ්බ පැවැත්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා නව ආරම්භයක්, අලුත් ආරම්භයක් නැත්නම් අලුත් පිටුවක් ඔයාලගේ ජීවිතවල ඇති වෙනවා කියන එක තමයි මේකේ තියෙන්නේ. මට මේ Eight of Wands උත් ගන්න හිතුණා. මොකද මේ Wands energy එක හරියට තිබ්බ නිසා මට හිතුණා මේකත් ගන්න පික් කරන්න ඕනේ කියලා. Eight of Wands වලිනුත් කියන්නේ යම්කිසි අපිටම යම්කිසි දෙයක ආරම්භය ඔයාලට කමියුනිකේට් කරනවා කියන එක. යම්කිසි දෙයක ආරම්භයක් ඔයාලට ළඟා වෙනවා. රීච් කරනවා, කමියුනිකේට් කරනවා කියන එක තමයි Eight of Wands වලිනුත් කියන්නේ. එතකොට මෙතන Wandsම ඇවිල්ලා තියෙන නිසා අනිත් කාඩ්ස් ඔක්කොම ටික ඩෙත් කාඩ් එකට අමතරව ඔයාලට කියන්නේ යම්කිසි දෙයක අලුතෙන් ආරම්භය. මෙතන ඒ ආරම්භය සෙලිබ්‍රේට් කරන සමරන දෙයක්. ඒ කියන්නේ හොඳ දෙයක හොඳ ආරම්භයක්. හොඳ දෙයක හොඳ ආරම්භයක්. යම්කිසි අපිටම ඩෙත් කියලා ගත්තම ගොඩක් අය කැමති නෑනේ මේ විදිහේ කාඩ්ස් වලට, මේ විදිහේ දේවල් වලට සහ ඩෙත් කියන වචනෙට එම කට්ටිය කැමති නැහැ. එතකොට ඔයාලට තිබ්බ යම්කිසි අපිටම නරක කාලයක්. අපි කියන්නේ ඔය අපල කාල කියලා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නරක කාලයක්, නරක මිනිස්සු, කියන්නේ Tamanට ගැලපෙන්නේ නැති ජොබ් එකක්, ඒ විදිහේ ඒ වගේ යම්කිසි දෙයක. දැන් සමහරක් අය ඉගෙනීම පැත්තෙන් ගත්තොත් සමහරක් අය අර Taman කැමති අංශයෙන් නෙමෙයි සමහරක් වෙලාවට ඉගෙනගෙන යන්නේ. Taman කැමති යම් දෙයකට හැබැයි ඉගෙන ගන්න සමාජයට අම්මා තාත්තගේ උමනාවට වෙන්න පුළුවන්. සමාජයෙන් යාට ලැබෙන ප්‍රෙෂර් එකක් සමහරක් අයට තියෙනවනේ. මම මේ තැනට යන්න ඕනේ. කම්පිටිෂන් එක වගේ එකක් දිනවනේ සමහරක් අයට. එතකොට යම් තමන් කරන්නේ අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි තමන් අකමැති දෙයක හරි අකමැති මිනිසෙක් එක්ක හරි එහෙම නැත්නම් සිටුේෂන් එකක් මිනිස්සෙක් ඔයාලට ගැලපෙන විදිහට. මොකද මේක පොදු රීඩින් එකක්. එතකොට එක එක්කෙනාගේ ජීවිතවලට ගැලපෙන්නේ එක එක විදිහට. ඒකයි මම
සමහර උදාහරණ සහ සමහර එකම දෙයට අංශ කිහිපයක් පෙන්눔 කරන්නේ ඒකයි කියන්නේ. තව එක්කෙනෙක්ට අපි තව එක්කෙනෙකුගේ ජීවිතයේ තියෙන ආදරය පිළිබඳ ප්‍රශ්න. තව කෙනෙක්ට අම්මා තාත්තා ප්‍රශ්න. තව කෙනෙක්ට ළමයින්ගේ ප්‍රශ්න. තව කෙනෙක්ට රැකියාව. එතකොට එක එක්කෙනාගේ ප්‍රශ්න විවිධාකාරයි. එක එක්කෙනාගේ එනර්ජි විවිධාකාරයි. දැන් මේ තියෙන එනර්ජිස් කොච්චර හරි ඔයාලට මේ දෙන පණවිඩ සමහරක් වෙලාවට 90ක් ගැලපෙනයි ඉන්න පුළුවන්. මේ දෙන පණවිඩේ ඔයාලගේ ජීවිතේ මේ මොහොතේ ඔයාලට 90ක් ගැලපෙනවා. තව කෙනෙක්ට 50ක් ගැලපෙන්න පුළුවන්. තව කෙනෙක්ට ගැලපෙන්නේ යම්කිසි ආරම්භයක් විතරයි. සමහර දෙයක අවසානයක්, ඒ කියන්නේ එයාගේ ජීවිතේ සමහරක් වෙලාවට අපි අර හොඳ කර්ම රැස් කරගෙන හිටියොත්, එහෙම නැත්නම් හොඳ පොසිටිව් එනර්ජි වලින් හිටියොත් සමහරක් වෙලාවට එයාගේ ජීවිතේ මේ අයින් කරන්න තියෙන යම් හිතාම පොඩි දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ යාට එච්චර හිතෙන්නවත් නැති දෙයක් සමහරක් විට මේ අපි හිතමු නිකන් ජොබ් එකක් කියලා. එක්කෙනෙක් එක කම්පැනි එකක අපි හිතමු එයා එක්සිකියුටිව් කෙනෙක් වෙලා තව එකක එයා මැනේජර් කෙනෙක් අපි එක්සිකියුටිව් එකේ ඉඳලා මැනේජර් කෙනෙක් විදියට යනවා නැත්නම් සීනියර් මැනේජර් කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් මොන හරි තව කම්පැනි එකට යනවා කියලා හිතමු. එතකොට එයාට අත්හරින්න තියෙන දේ එයාට එච්චර ගාණක් නැහැ. යම් කිසි දෙයක් අත්හරිනවා එයා. සමහරක් විට එයාට අපි හිතමු එයා කලින් වැඩ ජොබ් එක කරලා තින්නේ එයා ළඟ ගෙදරට ළඟම කම්පැනි එකක. නමුත් දැන් එයාට ඊට වඩා දුරක් යන්න වෙනවා. හැබැයි ඒක එයා කැප කරන්න ලෑස්ති සහ අර කම්පැනි එක අත්හරින්න ලෑස්ති. එයාගේ දැන් ඊට ළඟට අලුතෙන් පටන් ගන්න දේවල් වල ප්‍රිවිලේජස් ඒ කම්පැනිස් වල එහෙම මම උදාහරණයක් කිව්වේ. ඉතින් සමහර දේවල් එක එක්කෙනාගේ එනර්ජීස් අනුව එක දේවල් වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්නේ අත්හැරෙන්නේ හරි දාලා යන්නේ හරි මේ එක්කෙනෙක්ගේ ජීවිතේ ඩෙත් එක වෙන්නේ තාමත් අසුළු දෙයක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ වෙන්න පුළුවන් සමහරක් විට එයා හරිම ආදරෙන් හිටපු දෙයක් නැති වෙලා ගිහිල්ලා හැබැයි යාට හොඳ දෙයක්. මේ මෙතන කාඩ්ස් ටික ඔක්කොම වොන්ස් කාඩ් ටික ඔක්කොම හොඳ කාඩ්ස් ඇවිල්ලා තියෙන්නේ. Ace of Wands, Page, 8, 4 of Wands. ඉතින් සමහරක් කෙනෙක්ට සමහර දේවල් හරිම අපහසුවේ. එහෙම නැත්නම් හරිම දුකින් අත්හරින්න වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ ආරම්භය හරිම හොඳ ආරම්භයක් තියෙනවා. ඒ නිසා මේක ඔයාලට රෙසනේට් වෙන විදියට ගන්න. ඔයාලගේ ජීවිතවල වල එක එක්කෙනාගේ අර එනර්ජීස්ත් එක්ක එක විදියට වෙනස් වෙනවා. ඒ නිසා මේ දේවල් ඔයාලට රෙසනේට් වෙන විදියට ගන්න. මේ යුනිවර්ස් එකේ කාඩ් එකෙනුත් කියන්නේ හැමදේම ඔයාලගේ හොඳට ටර්න් වෙනවා කියන එක, හැරෙනවා කියන එකනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඩෙත් කියන එක ගත්තම ඒ ඩෙත් එකෙන් අයින් වෙන්නේ ඔයාලගේ ජීවිතේ. අර මම මෙතන කියන people that were against you. සමහරක් වෙලාවට ඔයාලට මෙච්චර කල් against එකට හිටපු මිනිස්සු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතෙන් අයින් වෙනවා කියනවා වගේම සමහරක් වෙලාවට ඒගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් ඒවා වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මේ ඩෙත් කියන එකෙන් සමහරක් වෙලාවට ඒ දේ කියන්න පුළුවන්. ඔයාලගේ ජීවිතවල වල තියෙන ඒ කියන්නේ තව කෙනෙක්ට ඉරිෂාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් ඉහළට යනවට කැමති නැතුව එහෙම ඉන්න පුළුවන්. ඉතින් මේ ඩෙත් එකෙන් කියන්නේ ඒ වගේ දෙයක වෙනස් වීමක් වෙන්න පුළුවන්. මොකද මේ යුනිවර්සල් කාඩ් එකෙනුත් කියනවා everything is going to be turned in your favor කියලා. කියන්නේ හැමදේම ඔයාගේ මේ වොන්ස් කියන කාඩ් හරිම හොඳ කාඩ්ස් ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ නැති වෙන දෙයට අපි දන්නවා දුක හිතුනම් මිනිස්සු අඬනවා, දුක් වෙනවා. ඒ කමක් නැහැ. මිනිස්සුන්ගේ ඉමෝෂනල් දේවලත් බැලන්ස් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් කඳුළු හංගගෙන හිර කරගෙන දුක් විඳිනවට වඩා සමහරකට අඬලා අන්තිම මොහොතේ නිදහස් වුණාම ඒ කියන්නේ අඬලා ඊට පස්සේ ආගේ දුක ටිකක් තුනී වෙන්න පුළුවන් කියනවා. එතකොට ඒ නිසා ඒ සමුදෙන දේවල් වලට සමුදීලා නව ආරම්භයන්ට
නව ආරම්භයන්ට ජීවිතේ හදාගන්න කියලා තමයි මේ කාඩ් වලින් පෙන්නන්නේ. මම ටී ලීෆ් වලිනුත් එන මැසේජස් මොනවාද කියලා බලමු. ඇත්තටම ටී ලීෆ් මට හිතෙනවා මේ කාඩ් එක ගන්න ඕනේ කියලා. සක්සස්. ෆයිල් නම්බර් 1 and 2 වල ටී ලීෆ් 3ක් එකම ටී ලීෆ් 3 ආවා. ෆයිල් නම්බර් 1 and 2. අපි බලමු ඔයාලට එන ටී ලීෆ් මොනවාද කියලා. මේ කොළ පාට කාඩ් එකට මගේ හරියට යනවා happiness. ඇත්තටම අනිත් මට හිතෙනවා අනිත් ෆයිල් දෙකට වඩා මේ ෆයිල් එකේ හරිම විශේෂත්වයක් තියෙනවා. මොකද මට අනිත් ෆයිල් දෙකෙන් එකකටවත් මේ කොළ ඒ කියන්නේ මේක ස්පෙෂල් ටී ලීෆ්ස් මේ ග්‍රීන් කලර් එකෙන් තියෙන්නේ. මේ කොළ පාට ඒවා එකක්වත් ගන්න හිතුන්නේ නැහැ. හැබැයි මේකට ඔයාලට මට කොළ පාට කාඩ් ටී ලීෆ් දෙකක් ගන්න හිතුණා. success and happiness එක ටැරෝ කාඩ් වලිනුත් කියනවා, යුනිවර්ස් කාඩ් එකකිනුත් මැසේජ් එකකිනුත් කියනවා. හෝස් මේක ජම්ප් වුණ කාඩ් එකක්. short journey ඒ කියන්නේ ඔයාලගේ මේ දේවල් ඒ කියන්නේ යම්කිසි ආරම්භයකට යනකම් සමහරක් වෙලාවට මේ අවසන් කරන්න තියෙන එක ඔයාලගේ short journey එකක් විදියට තමයි අපිට හිතා ගන්න වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කාලයක් ඔයගොල්ලෝ දුකින් හිටියානම්, යම්කිසි දෙයක් අතහරින්න බැරුව හිටියානම්, ගොඩක් attach වෙලා හිටියානම්, නැත්නම් අර කියන වගේ ඔයාට against එකට හිටපු මිනිස්සුන්ගෙන් කරදර වෙවි හිටියනම් ඒක හරිම short journey එකක්. කියන්නේ හැමදේම අර తాවකාලික දෙයක්. එතනින් එහාට ඔයාට හොඳ මේ success and happiness. මට ඇත්තටම අනිත් ෆයිල් දෙකට මේ green card ගන්න හිතුන්නේ නැහැ. නමුත් ඔයාලගේ ෆයිල් නම්බර් 3 එකට green card දෙකක් ගන්න හිතුණා. මේක short journey හරිම දැනට කවුරු හරි කනගාටුවෙන් එහෙම ඉන්නවනම් ඔයාට විරුද්ධව කවුරු හරි දේවල් කරනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා. ඒක හරිම පොඩි කාලයක් ටික කාලයයි තියෙන්නේ. එතනින් එහාට ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක් සහ success එකක්, happiness ජීවිතේ සතුටුදායක ආරම්භයක් සහ ඔයාලා සාර්ථක වෙනවා කියන එක, සාර්ථක ආරම්භයක් සහ සාර්ථක පැවැත්මක් තියෙනවා කියන එක තමයි මේ කාඩ්ස් වලින් පෙන්වන්නේ. ඒන්ජල් නම්බර් එකක් ඒන්ජල් මැසේජ් එකක් ගමු. ඒන්ජල් නම්බර් එකක් කියන නිසා මම දන්නේ මේ ෆයිල් නම්බර් 3 නම් හරියම ස්පෙෂල්. මට හිතෙනවා ඒන්ජල් නම්බර් එක අරගන්න කියලා. අපි බලමු ඉස්සෙල්ලා ඒන්ජල් මැසේජස් මොනවද කියලා. Communicate clearly. ඒ කියන්නේ ඔයාලා communicate කරන්න මේ බලන්න මේ 8 of Wands කියන්නේ communication කියන එක. මෙතනත් කියනවා communicate clearly කියලා. ඒ කියන්නේ සමහරකට ඔයගොල්ලෝ යම්කිසි දෙයකට බය වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් අතහැරලා දාලා ඉන්නවා නම් මේ දේ මට ඕන් නැහැ කමියුනිකේට් කරන්න, මෙයාට මෙහෙම කියලා වැඩක් නැහැ, එහෙම කියලා වැඩක් නැහැ, එහෙම කියලා ඔයාලා හිතන් ඉන්නවා නම් එහෙම කරන්න එපා. මොකද මේ 8 of Wands කියන්නේ කමියුනිකේෂන් කියන එක. යම්කිසි කමියුනිකේෂන් එකක් එක්ක ඔයාලට ලැබෙනවා, නැත්නම් ඔයාලා කමියුනිකේට් කරන මොන හරි ඒන්ජල් මැසේජ් එකනොත් එනවා කමියුනිකේට් ක්ලියර්ලි කියලා. මේ දේවල් හරි විදියට කමියුනිකේට් කරන්න. සමහරක් විට අර ඔයාලා against එකට ඉන්න, ඔයාලට විරුද්ධව ඉන්න මිනිස්සු සමහරක් විට ඔයාලා ගැන හිතන් ඉන්න එක විදිහක් වෙන්න පුළුවන්. නමුත් දැන් ඔයාලා හැත්තටම හිත හොඳින් හැමෝටම උදව් කරන එහෙම එකක් වෙන්න පුළුවන්. නමුත් සමහරක් මිනිස්සු හිතන් ඉන්නේ ඒ ගැන වැරදියට වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් කමියුනිකේට් කරද්දී හරි විදියට කමියුනිකේට් කරන්න. ඉවර කරන්න තියෙන දේවල් හරි විදියට ඉවර කරන්න. මට මම අනිත් ෆයිල් දෙකට ගත්තේ නැහැ. නමුත් මට ඒන්ජල් නම්බර් කියලා කියවුණු නිසා ඔයාලගේ ෆයිල් එකේ මට හිතුණා ඒන්ජල් නම්බර් එකකුත් ගන්න. 333 potential. ඒන්ජල් මැසේජ් එක විදියට එනවා your chance to reach your highest of potential is here.
your chance to reach your highest of potential is here. මේකින් ඇත්තටම සමහරක් වෙලාවට මේ කමියුනිකේට් කරන්න කියන්නේ යම්කිසි දෙයක් ඒ කියන්නේ ඔයාලට යම්කිසි දෙකින් ඈත් වෙන්න ඕන නම් ඒ දේවල් සමහරකට අර අපි කියන්නේ සමහර බැඳීම් හරි සමහර දේවල් හරි තදින් අල්ලන් හිටියට වැඩක් නැහැ. මොකද ඒ දේවල් වලින් එන්නේ දුකක්, කලකිරීමක්, වේදනාවක් නම් පොඩ්ඩක් ඒ දේවල් නිදහස් කරන එක හොඳයි. හැබැයි සමහරක් වෙලාවට නිදහස් කරන්න තියෙන්නේ හරි විදියට කමියුනිකේට් කරලා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ජොබ් එකේ ප්‍රශ්නයක් නම් ඔයාලට පුළුවන් හරි විදියට කමියුනිකේට් කරලා ඔයාලගේ මැනේජර්ගෙන් හරි බොස්ලාගෙන් වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්ස්ෆර් එකක්. ඒ විදියට දේවල් ගොඩක් වෙලාවට ඔය ලොකු කම්පැනිස් ඒ වගේ තිබ්බොත් ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්ස්ෆර් එකක්, තමන් දක්ෂ පැත්තට ට්‍රාන්ස්ෆර් එකක්, නැත්නම් තමන් මේ වෙනකම් කරන්නේ හරි ජොබ් එක, ඒ කියන්නේ තමන් ඊට වඩා දක්ෂයි. නමුත් දැනට කරන්නේ හරි ජොබ් එක නෙමෙයි. ඊට වඩා දක්ෂ නම් ඒ දේවල් හරියට කමියුනිකේට් කරලා ඒ මාර්ගය හදාගන්න, ඒ නවාරම්භය ගන්න මාර්ගය හදාගන්න කියලා. මොකද මෙතනත් කියනවා ඔයාගේ chance එක තියෙනවා. ඔයාට potential එකක් තියෙනවා මේකට. potential එකක් තියෙනවා, chance එකක් තියෙනවා මේ ඔයාගේ ඉහළම තත්ත්වයට යන්න. ඔයාට මෙතන chance එකක් තියෙනවා, potential එකක් තියෙනවා. ඒ නිසා ඔයා ඒ ගැන හරියට කමියුනිකේට් කරන්න කියලා තියෙනවා. ඒන්ජල්ස්ලා ගයිඩ් කරනවා එහෙමත් කියනවා. මේක ඇෆර්මේෂන් එකක් කියනවා. කැමති අයට ඕනනම් ඒ ඇෆර්මේෂන් අර අපි කියනවා ඩේලි ඇෆර්මේෂන් එකක් හදාගන්න. එහෙම නැත්නම් තමන්ට නෙගටිව් අදහස් ඒ වගේදී තමන් පොසිටිව් වෙන පොසිටිව් ඇෆර්මේෂන් එකක් හදාගන්න. නැත්නම් පොසිටිව් විදියට හිතන්න. නෙගටිව් අදහස් එහෙම වෙද්දී මේක තියෙනවා my potential is infinite. I use my strength as my ally to pursue my highest good. මගේ ශක්තිය මේ දේවල් ඒ කියන්නේ මගේ ශක්තිය අර මගේ ශක්තිය සම්පූර්ණයෙන්ම යොදලා මගේ දේවල් ගොඩනගා ගන්න ඒ දේවල් කරනවා. ඒ කියන්නේ highest good එකට ඉහළම තැනට යන්න මම මේ දේවල් ගොඩනගා ගන්නවා කියන එක තමයි ඒකෙනුත් කියන්නේ. මට මේ ෆයිල් නම්බර් 3 වලට විතරක් ඒන්ජල් නම්බර් එකක් ගන්නත් හිතුණා. මම ඒ නිසා ඒන්ජල් නම්බර් එකක් ගත්තා. මට හිතෙනවා මේක හරිම ඩෙත් කාඩ් එක තිබ්බට පොසිටිව් සහ හැපි රීඩින් එකක් තියෙන ෆයිල් එකක් කියලා. මොකද මේ ඒන්ජල්ස් ලගින් උනත් ඒන්ජල් නම්බර් එකක් මට මේ හරිම ස්පෙෂල් මේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු අයට හරිම ස්පෙෂල් කියලා හිතුණා. මට ග්‍රීන් කාඩ් දෙකක් ගන්න හිතුණා සහ ඒන්ජල් නම්බර් එකක් ගොඩක් වෙලා ගන්න හිතුණා. ගොඩක් වෙලාවට මේ පොටෙන්ෂල් කියලා තියෙන්නේ ඔයාලගේ highest good එකට යන්න. ඔයාලට ඇත්තටම සමහරක් වෙලාවට හැමදේම ඔයාලගේ ෆේවර් එකට ඔයාලගේ පැත්තට අර වාසියට හැමදේම වෙනවා වගේම මට හිතෙනවා ඔයාලා ඒ දෙයට සුදුසුයි කියන එක. දැන් මට ඇත්තටම මං කිව්වේ ඒකයි. මේ ෆයිල් එක සමහරක්ලාට බලන ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්තා. මගේ මේ ස්පෙෂලි ග්‍රීන් කාඩ් දෙකක් ගන්න හිතුණා. ඒන්ජල් නම්බර් එකක් ගන්න හිතුණා. එතකොට bottom of the deck තිබ්බේ මේ 8 of wands එකයි page of wands. එතකොට මම ඒ දෙකක් ගත්තා. ඒ නිසා මට හිතෙනවා මේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු අය හරිම ලකි සහ මේ හරිම ස්පෙෂල් කියලා. මම දන්නේ මට හිතුණ දේ තමයි මම කිව්වේ. මේ මොකද මේ කාඩ්ස් ඒවා සිලෙක්ට් වුණ විදිය අනුව සහ මට හිතුණ දේවල් අනුව මට හිතුණා ඔයාලා හරිම ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු අය හරිම ලකි කියලා. thank you මගේ වීඩියෝ එක බලනකොට ගිහින් එන්නම්.